අහන්න බෑ කියලා හිතන්න නම් එපා. බෑ කියලා හිතුවොත් බෑම තමයි. ඒ සිතුවිල්ල ඔබව දුර්වලයෙක් බවට පත් කරાવી. ඔබ වැටුණු තැනින් නැගිටිද්දි, ඔබේ වැරදි හදාගනිද්දි, ඉලක්ක පසුපස හඹා යද්දී මේ බෑ කියන දේ ඉස්සරහට ගන්න නම් එපා. හිතන්න පුංචි වේයා හිතුවනම් අච්චර ලොකු තුඹසක් අපි බඳින්නේ කොහොමද කියලා අද වෙද්දී විශාල තුඹසක් නැති වේවි. ඒක පුංචි කාරණයක්. පින්වතුනි, අප මහා බෝසතාණන් වහන්සේගේ උත්සාහය, වීරිය, අදිෂ්ඨානය, නොපසු බස්නා ගුණය, කැපකිරීම ආදී නිසා නේද අවුරුදු 10 ගාණක් සකල ලෝකයාම අද පවා සැනසීමක් ලැබුවනම්, සැනසීමක් ලබනවනම් ලබන්නේ. ඒක නිසා අදිෂ්ඨානය ගන්න, වීරියවන්ත වන්න, උත්සාහයෙන් කැපකිරීමෙන් කටයුතු කරන්න. දුර්වලයෙක් වෙන්න, ඍණාත්මක ආකල්ප ගන්න හිතන්නවත් එපා. වීරියවන්තයෙක් වෙන්න.